ඔයාගේ ලස්සන ප්ලෑන්ටඩ් ටැන්ක් එකක් දැන් ගොළු බෙල්ලන්ගේ පාරාදීසයක් වෙලාද? කොච්චර රස් කරත් දවසින් දෙකෙන් ආයෙත් පිරෙනවා නේද? ඕව වෙන්න එපා. අද අපි බලමු කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව ස්වභාවිකව මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. මේකට හේතුව තමයි නබ ගොළු බෙල්ලෝ කියන්නේ ඇත්තටම ටැංකියේ ඉන්න ක්ලීන් අප් ක්‍රූ එක. උන් ඔනෑවට වඩා බෝ වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. අංක 1 මාළුන්ට ඔන්නෑවට වඩා කෑම දැමීම. අංක 2 ටැංකියේ දි รา පත් වන ශාක පත්‍ර තිබීම. අංක 3 ටැංකිය පුරා පාසි වර්ධනය වීම. අපි දැන් කතා කරමු ගොළු බෙල්ලන් මර්ධනය කරන සාර්ථක විසඳුම් තුනක් ගැන. අංක 1 ස්වාභාවික දඩයන්කරුවන්. ගොළු බෙල්ලන්ව කන්න කැමති මාළු වර්ග කිහිපයක් ඉන්නවා. මේ අය හඳුන්වා දීමෙන් හරිම ලේසියෙන් උන්ව පාලනය කරන්න පුළුවන්. පළවෙනි එක ඇසැසින් ස්නේල්. නමේ හැටියටම මුන් අනිත් ගොළු බෙල්ලන්ව දඩයන් කරනවා. අංක 2 zebra happy yo-yo lodge. මුන් ගොළු බෙල්ලන්ගේ කටුව ඇතුළටම ඇනලා උන්ව ආහාරයට ගන්නවා. අංක 2 පිපිට්ලා උගුල. ඔයාට ටැංකියට අලුත් මාළු දාන්න බැරි නම් මේක කරන්න. රෑට නිදාගන්න කලින් පිපිට්ලා පෙත්තක් හෝ ගෝව කොලයක් ටැංකියේ පතුලේ තියන්න. උදේ වෙද්දි හැම ගොළු බෙල්ලෙක්ම ඒකට එකතු වෙලා ඉන්නවා ඔයාට දකින්න පුළුවන්. ඒක එළියට අරන් විසි කරන්න විතරයි තියෙන්නේ. අංක 3 නඩත්තුව. නිතරම ටැංකියේ දි รา ගිය කොළ ඉවත් කරන්න. මාළුන්ට දාන කෑම ප්‍රමාණය සීමා කරන්න. එතකොට උන්ට කෑම නැති වෙලා බෝවීම උබේම අඩු වෙනවා. මේ ක්‍රම පාවිච්චි කරලා ඔයාගේ ටැංකියත් ආයෙත් ලස්සන කරගන්න. මේ වගේ තවත් ඇක්වේරියම් ටිප්ස් දැනගන්න අපේ channel එක subscribe කරන්න.